හෙලෝ ළමයි අද අපි ඔයාලට අරගෙන ආවේ මැලේසියන් ටුවර් එකේ දෙවනි බ්ලොග් එක. ඉතින් අද ඔයාලට අපි පෙන්නන්නම් මැලේසියා ගිහිල්ලා අපි නැවතිලා හිටපු හොටෙල් එක. අපි නැවතිලා හිටිය හොටෙල් එක තමයි හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් එක. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු හොටෙල් වීව් එක කොයි වගේද කියලා. ඔය තියෙන්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. ඕක ඇතුළට යනකොට ඉස්සරහම තියෙනවා අයිස්ක්‍රීම් ෂොප් එක. ඊට පස්සේ තියෙනවා ලස්සනට හදපු වෝටර් ෆවුන්ටේන් එකක්. ඊට පස්සේ තියෙනවා රිසෙප්ෂන් එක. ඔය තියෙන්නේ හොලිඩේ ඉන් එක්ස්ප්‍රස්. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු. ඔන්න අපි යන්න හදන්නේ. ඔය ඉන්නේ අපේ නීස්. එයාගේ නම තමයි සැවෑනා. දැක්කනේ එයා සෝ එක්සයිටිං වෙලා ඉන්නේ අපේ රූම් එක බලන්න යන්න. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු අපේ රූම් එක කොයි වගේද කියලා. ඔන්න ඉතින් අපි අපේ රූම් එකට යන ගමන් ඉන්නේ. අපිට රූම් එක හම්බුනේ 4th floor එකේ. අපේ රූම් නම්බර් එක තමයි 420. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු රූම් එක කොයි වගේද කියලා. අපි ගත්තේ ඩියුලක්ස් රූම් එකක්. ඔන්න ඉතින් යන තැනම තියෙනවා වොෂ් රූම් එක. ඇත්තටම මාර පිළිවෙලට මාර ලස්සනට හැමදේම arrange කරලා තිබුණා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ ඔය වීඩියෝ කරන්නේ හස්බන්ඩ්. දැක්කනේ. ඔන්න ඉතින් එයා රූම් එකේ ඉතුරු ටිකත් පෙන්වන්න හදන. ඔය තියෙන්නේ අපි දෙන්න හිටපු රූම් එක. ඩියුලක්ස් රූම් එක තමයි ගත්තේ. එතකොට ඩියුලක්ස් රූම් එකේ අපිට තිබුණා බෙඩ්ස් දෙකක් තිබුණා, ටීවී එකක් තිබුණා, රිෆ්‍රිජරේටර් එකක් තිබුණා. ඉතින් එක්ස්ටීරියර් view එක ගත්තාම ඉතින් හැමතැනම පේන්නේ බිල්ඩින්ග්ස් තමයි. ඒ වුණාට view එක ලස්සනයි. ඔන්න ඉතින් අපි හෝටලේට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා ඊළඟ පාත් තියෙනවා ටයිම්ස් ස්ක්වයර් එක. අපි ඉතින් රෑ වෙලා ටයිම්ස් ස්ක්වයර් එකට ගියා. අපි ටයිම්ස් ස්ක්වයර් එකට යනකොට ඒක මාරම ලස්සන විදිහට ඩෙකොරේට් කරලා තිබුණා. ඔයාලා බලනවා ඇති ඇයි මේ ටයිම්ස් ස්ක්වයර් එක මේ විදිහට ඩෙකොරේට් කරලා තියෙන්නේ කියලා. එයාලා චයිනීස් නිව් ඉයර් එක සෙලිබ්‍රේට් කරන්න ලෑස්ති වෙනවා. මේ සතියේ 16 වෙනිදා ඒ කියන්නේ සඳුදා ඉඳන් එයාලට චයිනීස් නිව් ඉයර් එක පටන් ගන්නවා. ඉතින් චයිනීස් නිව් ඉයර් එකට එයාලා හැම මෝල් එකක්ම වගේ මේ විදිහට ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ චයිනීස් විදිහට තමයි ඔක්කොම ඩෙකොරේට් කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ පෙන්නන තැන ඔතන ඔය තියෙන ෆොටෝ බූත් එක වගේ තැනට ගිහිල්ලා ඔයාලට කැමති විදිහකට ඉඳගෙන ෆොටෝස් ගන්න. මේ හැමදේම කරන්න ඔයාලට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔයාලට මේ හැමදේම කරන්න පුළුවන් ඉන්නේ ෆ්‍රී එකට. ඔන්න යාළුවනේ ඉන්න රත්තරන් වලින් හදපු අස්සෙකුත් අරගෙන යන්නත් පුළුවන් ඕනනම් ගෙදර. ඔන්න බලන්නකෝ චයිනීස් නිව් ඉයර් එකට එයාලා කොයි විදිහටද ඩෙකොරේට් කරලා තියෙන්නේ කියලා. ඔන්න ඉන්නවා මමත් ඉතින් වටේ කැරක් ගියේ චයිනීස් නිව් ඉයර් එක කොහොමද මෙයාලා සෙලිබ්‍රේට් කරන්න කියලා තමයි මේ බලාගෙන ඉන්නේ. මමත් ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මේ චයිනීස් නිව් ඉයර් එකක් මේ විදිහට සෙලිබ්‍රේට් කරනවා දැකලා තියෙන්නේ. ඉතින් මාරම එක්සයිටිං මාරම නිව් ෆීලිං එකක් තමයි මේක. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ගියා අපේ ඩිනර් එක ගන්න. අපි ඩිනර් එක ගන්න ගියේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට. ඒකේ නම තමයි සාරදාජීස් රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්. මේක ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. ඔයාලා මැලේසියා ගිහිල්ලා ඉවර වෙලා ඉන්දියන් ෆුඩ්ස් try කරන්න කැමති නම් මේ රෙස්ටුරන්ට් එකට යන්න පුළුවන්. ඔයාලා බලන්න මේකේ ඉන්ටීරියර් එක කොයි වගේද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේක fully ඉන්දියන් vibe එකකට තමයි ඩෙකොරේට් කරලා තියෙන්නේ. ඔයාලට මේකේ කෑම කන්නකොට ඉන්ඩෝ වගේම අවුට්ඩෝ විදියටත් කෑම ගන්න පුළුවන්. ඉතින් අපි මේ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ඕඩර් කරේ අවකාඩෝ මිල්ක් ෂේක් එකක්, ඔරෙන්ජ් ජූස් එකක්, ෆෘට් ප්ලැටර් එකක්, chicken roll එකක්,
ඊට පස්සේ චොකලට් මිල්ක් ෂේක් එකක්, චිකන් බිරියානි එකක්, චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේම අන්තිමට නැතුවෙන් බැරි චාය එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ ෆස්ට් ඩේ එක මැලේසියාවල ගෙවිලා ගියේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා අපේ YouTube channel එක subscribe කරන්න.